සමගි ජනබලවේගයේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය දෙදරා ගොස් තිබෙනවා. ඇය ඊයේ සිය ෆේස්බුක් ගිණුමෙහි ඒ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තබමින් තමන් විවාහ වී සිටි ප්‍රසිද්ධ කලා ශිල්පී හිරාන් යටෝවිටගෙන් වෙන්වීමට තීරණය කළ බවයි එහි දැක්වෙන්නේ. ඇය දීර්ඝ වශයෙන් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්. බොහෝ කල්පනා කිරීමෙන් හා සිතීමෙන් පසුව හිරාන් සහ මම අපගේ විවාහයෙන් වෙන්වීමට තීරණය කළමු. මෙම තීරණය ගනු ලැබුවේ අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධයෙනි. අපි වසර 10කට ආසන්න කාලයක් එකට ගත කර ඇත්තෙමු. අපි අපගේ සිහින ජීවිතය එකට නිර්මාණය කර ඇත්තෙමු. හවුල්කරුවන් ලෙස අපට අත්විඳිය හැකි ආදරයට අපි සැබවින්ම කෘතඥ වෙමු. අපි විවාහ වූ විට අපි සදහටම පොරොන්දු වූයේ නැත. මන්ද ජීවිතය අනපේක්ෂිත හැරීමක් ලබාගත හැකි බව අපි තේරුම් ගතෙමු. ඒ වෙනුවට අපි සෑම දිනකම අපගේ හොඳම දේ දීමට කැප වී සිටියෙමු. ඒ වගේම අපි බොහෝ ප්‍රීතිමත් වසර ගණනාවක් ගත කළේ ලෙසයි. අපි අපගේ මාවත වෙනස් වූ සන්ධිස්ථානයකට පැමිණියෙමු. ඒ සැහැල්ලුවෙන් ගත් තීරණයක් නොවේ. අපි මාස ගණනක් ඒ ගැන කල්පනා කළ නමුත් අවසානයේ එකිනෙකාට ස්වාධීනත්වය ලබා දීමට තීරණයකට පැමිණියෙමු. අපි බෙදාගත් කාලය ගැන අපි කෘතඥ වෙමු. අපි එකිනෙකාට සුබ පතනවා. ඔබගේ කරුණාව, ආදරය සහ අපගේ ගමනේ කොටසක් වීම ගැන ස්තුතියි. හිරුණිකා සහ හිරාන් යනුවෙනි. හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා හිරාන් යනු දරුවන් තිදෙනෙකුගේ මව්පියන්ද වනවා. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.